ටෙක්නික් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. මගේ ආදරණීය යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ මහන මැෂින් එකෙන්ම කොහොමද අපි කැමති මල් නිර්මාණයක් හෝ වෙනත් ඔයාලා කැමති ඕනම නිර්මාණයක් මසා ගන්න කියලා. අතින් මල් නිර්මාණයක් කරන්න ටිකක් අමාරු සහ වැඩි වේලාවක් ගතවන නිසා මම වෙනස් විදිහක් කල්පනා කළා. ඔයාලට පුළුවන් මේ වගේ මල් මෝස්තරයක් හරි ඔයාලා කැමති ඕනම මෝස්තරයක් මෙන්න මේ විදිහට රෙදි කැබැල්ලක පිටපත් කරගන්න. මේ වෙලාවේ මම භාවිතා කරේ අමු රෙදි කැබැල්ලක්. ඊළඟට යාළුවනේ මෙන්න මේ විදිහට ඔයාලා මහාන මැෂින් එක සඳහා භාවිතා කරන මෙන්න මේ බොබින්. මෙන්න මේ බොබින් වලට මෙන්න මේ විදිහට මම බොබින් 5කට මෙතන 4යි මේ ෂටල් එකට දාන බොබින් එකටයි මෙන්න මේ කොළ ටික මසා ගන්න තමයි. කොළ පාටින් මම එකම පාටකින් මේ විදිහට බොබින් 5කට නූල් ඔතා ගත්තා. ඔයාලා මේ විදිහට මෙහෙම එකම පාටින් ඔයාලා මහන පාට තෝරගෙන ඒ පාටට මේ විදිහට නූල් ඔතා ගන්න. ඊළඟට යාළුවනේ මෙන්න මේ විදිහට අපි ඔතාගත්ත බොබින් වලින් 4ක් අරගෙන මෙන්න මේ විදිහට යාළුවනේ මෙන්න මෙහෙම මේ නූල මෙන්න මෙහෙම ඇදිලා එන පැත්තට ඒ පැත්තට අපි මෙන්න මේක මෙන්න මේ නූල දාන මෙන්න මේ කොටසට මෙන්න මේ විදිහට දාගන්නවා. ඊළඟට අපි ඒ විදිහටම ඉතුරු බොබින් තුනත් මෙන්න මේ එකම පැත්තට හිටින්න මෙන්න මේ විදිහට නූල හිටින්න දාගන්න ඕන. දැන් යාළුවනේ මෙන්න මේ 4ම මම මේ නූල් දාන රඳවණයට දාගත්තා. ඊට පස්සේ අපි මෙන්න මේ නූල් කෝන් 4ම එක සමාන විදිහට මෙන්න මෙහෙම අරගෙන මෙන්න මේ නූලට තියලා අපි මේ ඉදිකට්ට සඳහා ඉදිකට්ටට දාන නූලට තියලා මෙන්න මේ විදිහට ගැටයක් දාගමු. ඊළඟට අපි මේ නූල් 4ම උඩට අරගෙන ඉවර වෙලා ඉදිකට්ටට අපි භාවිතා කරන ඉදිකටුවට මේ නූල් 4ම දාගන්න ඕනේ. මෙන්න යාළුවනේ මෙන්න මේ විදිහට නූල ඇදලා අරගෙන අපි මෙන්න මේ විදිහට මේ නූල් 4ම අරගෙන මෙන්න මෙහෙම අපි මැෂින් එකේ නූල් දාන විදිහට මෙහෙම නූල දාගෙන අපි මේ නූල් 4ම මෙන්න මේ විදිහට ඉදිකටුවට දාගන්න ඕනේ. හරි යාළුවනේ මේ බලන්න මෙන්න මේ විදිහට මම නූල් බටවල් 4ම මෙන්න මෙහෙම ඉදිකටුවට දාගත්තා. මේක පොඩ්ඩක් දාගන්න අමාරුයි යාළුවනේ. මම භාවිතා කරේ මෙන්න මේ ඉදිකටු අංක 14 කියන ඉදිකට්ට තමයි මම මේ සඳහා භාවිතා කරේ. ඔයාලට 14 16 වගේ ඉදිකටු භාවිතා කරාම මේ විදිහට නූල් කෝන් නූල් පටවල් 4ම දාගන්න පුළුවන්. ඊළඟට යාළුවනේ මෙන්න මේ ඉතුරු වුණු බොබින් එකට අපි දාගන්න ඕනේ. ඊට පස්සේ අපි ෂටල් එක දාගෙන මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම මේ ඇතුලේ නූල මෙන්න මෙහෙම උඩට අරගන්න. මෙන්න මේ විදිහට නූල උඩට අරගන්න ඕනේ. ඊළඟට මෙහෙම තියාගෙන අපි මෙන්න මේ කොටස අරගෙන මේ අපි ඇඳගත්ත මේ නිර්මාණය අරගෙන මුලින්ම මේ කොළ ටික තමයි මසා ගන්නෙ. මෙන්න මෙහෙම මෙන්න මේ විදිහට යාළුවනේ මේ උඩ තියෙන නූල අපි පොඩක් අතින් අල්ලගෙන තමයි මහ ගන්න ඕනේ. නැත්නම් අර ඇතුලේ හිර වෙන්න වගේ බලනවා. මෙන්න මේ විදිහට පටන් ගත්ත තැන මෙන්න මෙහෙම පොඩක් අපි ආපස්සට මහලා ගන්න ඕනේ නූල් දෙකක් විතර. ඊළඟට අපි මේ විදිහට මෙන්න මෙහෙම මේ මෝස්තරය මෙන්න මේ විදිහට අපිට මහ ගන්න පුළුවන්. මේ විදිහට යාළුවනේ මෝස්තරේ මහගෙන යද්දි අපිට මේ ඉරි ඇඳලා වෙනස් පැති වලට ඉරි ඇඳපු තැන් වලදී අපි මේ විදිහට
ආපස්සට මහලා මෙන්න මේ විදිහට මහගමු. මෙහෙම අපි ඉවත් කර ගන්නකොට මේ විදිහට මෙතන ආපස්සට මහලා නූල ටැග් කරලා තමයි ඉවත් කරගන්න ඕනේ. බලන්න යාළුවනේ. ඊළඟට අපි ඊළඟ කොලය මසා ගමු. ඒ විදිහට මම මෙන්න මේ කොලෙත් මහගත්ත යාළුවනේ. දැන් මම හදන්නේ මෙන්න මේ ඇතුළ කොටස මහගන්න. මෙන්න මේක මතක තියාගන්න යාළුවනේ. මුලින්ම අපි මෙන්න මේක මහන්න මේ කොලයක් මහලා මේක ඉවතට ගත්තට පස්සේ අපි නැවත මහන්න පටන් ගනිද්දි මෙන්න මේ නූල් දෙක පොඩ්ඩක් මෙන්න මෙහෙම මේ අතින් මෙන්න මෙහෙම පටන් ගන්න තැන නූල් දෙකක් විතර මෙහෙනකම් මෙන්න මේ උඩ නූලයි මේ යට නූලයි පොඩක් අතින් අල්ලගෙන මහන්න ගත්තනම් ගන්න ඕනේ. නැත්නම් මොකක්ද දන්නවද? නැත්නම් හීර වෙන්න බලනවා ඇතුලේ නූල. ඒ නිසා මෙන්න මෙහෙම අතින් තද කරගෙන තමයි අපි ඉස්සෙල්ලා මෙන්න මෙහෙම පටන් ගන්නකොට ආන්න එහෙම පටන් ගන්න යාළුවනේ. බලන්න යාළුවනේ හරිම ලස්සනට නිර්මාණය කරගන්න පුළුවන් අපිට ලේසියෙන්ම. දැන් මම ඊළඟ කොලේ මහ ගන්න හදන්නේ. මේ බලන්න යාළුවනේ මෙන්න මේ විදිහට මේ නූල් කොටස් ෂටල් එකෙන් එන නූලයි මේ උඩ නූලයි දෙකම පොඩ්ඩක් පටන් ගන්න තැනදී නූල් දෙකක් විතර මැහෙනකම් අල්ලගෙන ඉමු. ගත්ත ඩිසයින් එක දිගේ ඒ විදිහටම ඔයාලට පැටල් කර කර මහ ගන්න පුළුවන් මේ විදිහට. හරි යාළුවනේ මේ බලන්න මෙන්න මේ විදිහට මම මෙන්න මේ කොළ ඇඳපු කොටස් ටික සේරම මහගත්තා. ඊළඟට මේ මල් කොටස් දෙක මහ ගන්න යාළුවනේ. රතු පාට නූල් අර කලින් කොළ පාට මහ ගන්න උතා ගන්නපු විදිහටම රතු පාට නූල් භාවිතා කරලා උතා ගන්න ඕනේ. ඒ විදිහටම මෙන්න මේ දිකටුවට රතු පාට නූල් අපි මාරු කරගමු. මේ විදිහට යාළුවනේ මේ මල් කොටස මහ ගන්නත් මම මේ වගේ රතු පාට නූල දාගත්තා. දැන් අපි මෙන්න මේ විදිහට මල කොටස මහගමු. මේ බලන්න යාළුවනේ ඊළඟට අපි මෙන්න මේ පොහොට්ටුව කොටසත් අහගමු.
මේ බලන්න යාළුවනේ ඒ මල මං සම්පූර්ණයෙන්ම මසා ගත්තා. බලන්න හරිම ලස්සනයි. ඊළඟට යාළුවනේ මෙන්න මේ වගේ මෝස්තරයකුත් අපි මහලා බලමු. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි මගේ මෝස්තරය අවසන් වුණේ. ඔයාලට පුළුවන් මේ ක්‍රමය අමුරෙදි භාවිතා කරලා මසා ගන්න බෑග්, කුඩා ළමුන්ගේ ඇඳුම්, බ්ලවුස්, කොට්ට උර, ඒ වගේ ඔයාලා කැමති ඕනම ඇඳුමක් නිර්මාණය කරගන්න භාවිතා කරන්න. වෙළඳපොලේ මේ වගේ නිර්මාණ වලින් සැකසුණු ඇඳුම් ඉතාමත් මිල අධිකයි. ඉතින් මගේ යාළුවෝ මේ ක්‍රමය භාවිතා කරලා නිර්මාණ කරලා ආදායම් මාර්ගයක් හදාගනී කියලා මං හිතනවා. ආයෙත් ලස්සන නිර්මාණයක් අරගෙන එනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. ඉතින් අද මගෙත් එක්ක සම්බන්ධ වුණ කෙනෙක් නම් ඔයා මගේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන ගමන් වීඩියෝ එක හොඳයි නම් යටින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.